හෙලෝ යාළුවනේ ඉතින් සුබ දවසක්. මම අද යන්නේ ඔයාලට රාජාංගනයේ වැව පෙන්වන්න. මම මේ ඔතන ওই වීඩියෝ එක ගන්න වෙලාවේ වොයිස් එක දෙනවා. හැබැයි මේ ඒ වොයිස් එක ටිකක් පැහැදිලි මදි. මම ඒක කට් කරලා තමයි මේ වොයිස් එක ඇඩ් කරන්න හිතුවේ. ඉතින් මේ අලුත් යාළුවෝ YouTube channel එකට එකතු වෙනවා නම් subscribe කරලා අනිවාර්යෙන් like එකක් comment එකක් දාන්න. අද වීඩියෝ එකේ මම ඔයාලට පෙන්වන්න යන්නේ රාජාංගනයේ වැව දැකලා නැති කට්ටිය වීඩියෝ එකත් එක්ක ඉන්න අනිවාර්යෙන් ඔයාලට පෙන්නන්නම් ලස්සන වැවක් දොරවල් 32ක් තියෙනවා මට අදාරංචි වෙච්ච හැටියට දොරවල් දෙකක් කරලා තියෙන්නේ ඉතින් subscribe කරන්න අනිවාර්යෙන්ම මතක් කරලා subscribersලා 1000ට ලං වෙලා ඉන්නේ මේ තමයි ඔයාලට පේන්නේ මේ දැන් ඔයාලට ওই වීඩියෝ එකේ පේන්නේ මම කඩගනාත් ජෝඩුවක් ගෙනාවා කඩගනාත් කුකුල් ජෝඩුවක් කුකුලයි කිකිලි බලන්නකෝ මේ සම්පූර්ණ කළු දෙන්නෙක් යා නෑ කරගෙන ඔයාලා ඔය දැක්ක යාළුවනේ මගේ පන්තියේ හොඳම යාළුවෙක් ඒ කියන්නේ මේ මට ලයිසන් එක නෑ ඒ නිසා ඉතින් මම යාළුවෙක්ව සෙට් කරගත්ත ගමන යන්න මොකද පොලිසියෙන් ඉස්සරහට හිටියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා මේ තියෙන කරදර මදිවට තවත් කරදර වෙනවා ඉතින් කොහොම හරි ගමන යන්නත් ඕනේ පොඩි රෙස්ට් එකක් ගත්ත වෙලාවේ දැන් හවස බෑ ඔයා බහින් 4ට 5ට වගේ ඇති මම හිතන්නේ වෙලාව 5ට වගේ ඇති වෙලාව. ඉතින් මේ මායි යාළුවයි නංගි තමයි අපි තුන්දෙනාම එකට යන්න හදන්නේ මේ දැන් අපි පිටත් වුණා බලන්න ඉස්සරහට වීඩියෝ එක වань. ඉතින් ඔන්න අපි මගදී නතර කරා පෙට්‍රල් බෝතලයක් අරගන්න. පෙට්‍රල් බෝතලයකුත් දාගෙන මේ කඩෙන්ම අපි ගත්තා වැව ළඟට ගිහින් ආලා එහෙම ඉඳගෙන කන්න බයිට් පොඩ්ඩක් දොරවල් ඇරලා තිබ්බොත් යාළුවන්ට දොරවල් ඇරලා තිබ්බොත් යාළුවන්ට දෙන්න. අද ගාව නම් නැතිත් ගන්න ඈ? ගාවට පොඩියෙන් පොලිස් මාමල එතන ඉන්නවා නේද? මං කිව්වා විතරයි. කියලා කට ගන්නේ නෑනේ. ලහිරුව නතර කරලා ගහන්න එපා. ඒ වෙනම කෝල් එක ගන්න. එයා කොහොමද නවත්තන්නේ? එයා ෂොප් පොලිසිය ඉස්සරහට උට අවුලක් නැහැ. උට ලයිසන් එක තියෙනවා. හරි. දැන් එයා ෂොප් එකේ නැති දකින්නකොට ඔබට කියන්න කොහොමද කියලා මම බලන් හිටියේ කියලා. මේ ලස්සන. අන්න දීනාව දාගෙන ඉන්නවා. අවුලක් නැහැ ඉන්න. මෙක්ලද බං? දැන් මෙක්ලද? Hi friends, ඉතින් ඔන්න අපි රාජාංගනයේ වැව ගාවට ආවා. පේනව නේද ඔයාලට? මේ ඉන්නේ මගේ යාළුවෙකුත් ඉන්නවා. මෙයා තමයි ඇවිල්ලා කවුද මේ? අපි හයර් එකට ගත්ත ලයිසන් එක. නැද්ද බා? හයර් එකට ගත්ත ලයිසන් එක. බලහන් වැව ගාවට ආවේ මචං මාස රාජාංගනයට ආවත්ම හරි ආවම මාස 6-7ට පස්සේ කියනකොට දැක්ක බයි මං ආයෙ එන්න වෙලාවක් තිබ්බෙත් නෑ එක වැඩ. බලන්න විර බෑගෙන යනවා. සුදු වර පැත්ත බලන්න අර. බෑගෙන යනවා. දැන් මම කැමරාව අනිත් පැත්තට අරවන්න ඔය රාජාංගනයේ ගල. ඒ තියෙන්නේ රාජාංගනයේ ගල. දැන් අපි එතනින් යනවා. එතනින් ගිහින් අතන ගල උඩට නගින්න බලමු. යන් රාජාංගනයේ ගල ගාරන්නේ. මේ තියෙන්නේ අපේ ගෙවල් පැත්ත මේ පැත්ත. හරිද? මේ පැත්තේ තමයි අපේ ගෙවල් තියෙන්නේ. එතකොට මෙතනින් එනකොට මේ තමයි රාජාංගනයේ ගල. මෙතනින් ඔහොම පාර තියෙනවා. මේ ආවා වගේම ඩෑම් එකේ ওই පාර ඔහොම ගිහිල්ලා තඹුත් ඒකම පැත්තට යන්න පුළුවන්. මේ තමයි වැව. යන්න
අර හරියට ගිහිල්ලා ගල උඩ නගින්න පුළුවන්ද කියලා බැලුවා ගල උඩටත් නැගලා. ඒ මොන්ඩිසෝරියෙන් ගල උඩ නැග්ගට පස්සේ ආයෙ නැග්ගේ නෑ බා. උඹට මතකද අපි කෙල්ලෙක් වැටෙන්න ගියා? ඈ මතකද අපි මොන්ඩිසෝරි ට්‍රිප් එක ඇවිල්ලා? මොන්ඩිසෝරි ට්‍රිප් එක ආව දවසල අර පැත්ත මොන්ඩිසෝරියෙන් ওই ගලට පළවෙනි පාර නැග්ගේ මචං මම. එතනින් පස්සේ ආයෙ ඔකට නගින්න බැරුණා බා. අපි වැටුණා නම් අද එයි මාත් එක මේක බලන්න. නැද්ද බා? आप गमन හොඳයි නේද? මේක ටැන් කරගෙන හිටියොත් කොහොමද ගමන ටැන් කරගෙන හිටියේ නැහැ නේද නිකව ගත්තා. මේ සුදුවයියට කියන්න බැරුණා ඒකයි. බයික් එක අරන් ආවා කියලා. මෙතන අවුලක් නැහැ නේද මඩ බා. අඳුම් මෙහෙම තියලා උඩ නෑ යුනේ බා. අඳුම් මෙහෙම තියලා උඩ නෑ යුනේ. ඒකල පල්ලයට දායමු. හා? අඬලේ ලොක් කරේ. බයික් එක. फ्रेंड्स ඉතින් ඔන්න අපි යනවා රාජාංගනේ ගල උඩට නගින්න. දොරවල් ඇරලා බා. ඔව්. මේ හරිය කඩ දෙක තුනක් තිබ්බ මොන හරි ගන්න දැද්ද බන් දැන් ඒව වහලාද? ගයිස් මෙතන කඩ වාගයක් තිබ්බා ඒ ටික නෑ දැන් ඔය පේනව නේද? පිළිම විතරයි තියෙන්නේ. මිනිස්සෙට බිස්නස් එකක් කරගන්න තියෙන chance එක නැති කරලා මං හිතන්නේ. ඉස්සර තිබ්බා මේ එනකොට බඩින් ගුරුද අරවත මේවද නේද? නැති දෙයක් නෑ. එහෙම මිනිස්සෙක් හම්බ කරනවා බං මෙතන. දැන් බලන්න දැනටම ඉන්න මිනිස්සු කොට. එක දොරක් හරි දෙකක් හරි අරලා දෙනවා. කොහොමද දොරවල් 32ම ඇරියාම මේකේ තියෙන ලස්සන බලන්නකෝ. මේ තියෙන්නේ ගල උඩට යන පාර. අපි බලමු. යා. ඒ දැන් ඉන්න රජ කෙනෙක් නම් බම් මේවා හදනවා කියන ඒවා හිතන්නවත් බැරුව ඇති මේවා. හිතන්නවත්. ඈ? හිතන්නවත් බෑ. දැන් කියන්නේ ඕ මොන්ඩිසෝරියෙන් නැග්ගට පස්සේ අවුරුදු 25කින් විතර 25කට පස්සේ නේ බා 25ක් නෙමෙයි බා 20කට විතර පස්සේ නේ ඕ වැඩි මට මතකයි බා මොන්ඩිසෝරිය අපි ආවිල්ලා මේක හෙන බය අත් අල්ලගෙන එක්කෙනාට ඔබට මතකද මේ පර්මිෂන් ගන්න දෙයක් නැහැ නේ බා මේකට ෂා අක්කට වීඩියෝ කෝල් එකක් ගමු සුදු ඈ ඉරිසියා හිතේ නෑ අපි බ්ලොග් එක දාමු වීඩියෝ එක ආද ෂා මේ බලන්නකෝ මේ පැත්ත ඈ
වාව්. මුළු රාජාංගණයම පේනව නේද? අර පැත්ත. ගෙදරින් එනකොට වහලේ කොඩියක් ගහන්න ඉතින් බලන්න. අපේ ගෙදරක් තියෙන තැන හොයාගන්න නේ. අලහංග. සුදු ප්‍රකාශ කරන්න ඔයාලට මොනවද හිතෙන්නේ? ඈ? Happy now, happy now. කෑ ගහන ඉතින් මාස 7ක් වෙනවකෝ. මොහෙවත් එක් කරගෙන ගියා කියලා. ඔන්න රාජාංගනේ බලන්න ආවා. ඒතොරේ අනුරාධපුරේවත් එක් කරගෙන ගියේ නෑ. දැන් ඊළඟට බලමු අනුරාධපුරේ. ඒ ලබන අවුරුද්දේ මාර්තු ඈ. ෂා. वाव सेल्फी वीडियो ना लස්සනයි අම්මා අර පිටිපස්ස තවුඩට යන්න තියෙනවනේ වැඩි පෙළ තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් එනවනම් ඉන්න රවුමක් දාන්න රාජාංගනේ ෂා පේනව නේද වෙල්යාය වල ටික කැමරාවට පේන්නේ නැහැ නේ හරියට මේ ගස් මැද්දෙන් ලස්සන වෙල්යාය වල ටිකක් තියෙනවා පැහැදිලි මදි කැමරායි අර මාන ගෑවුනා මගේ කහනවද දැන් තමයි ලස්සනම ටික බලන්න. යාළුවනේ දොරවල් දෙකයි ඇරලා තියෙන්නේ. බලන්න වතුර එන ප්‍රෙෂර් එක. වතුර උඩින් දානව නේ බා ඈ එතෙන් දෙනකම් වතුර තියෙන ඈ එතෙන් දෙනකම් වතුර තියෙනව නේ බා ඒකයි මෙයා බලන්නකො මෙයාට සැපට නින්ද කියලා මේ සීතලේ ada ඔතෙන්ට යන්න ඇති කොතනින් යා යන්න එපා බෙසුද ඈ
අත හොදගෙන එමුද? මගේ අතේ මිරිස්. මම දැක්ක මෙන්න මේ පැත්තේ ෆොටෝ ෂූට් කරනවා. මේ ෆොටෝ ෂූට් කරනවා නේද බා? වෙඩින් වලට බර්ත්ඩේ වලට. ඒක පස්කන්ඩි කඩන්නේ. මේ එකක්වත් පේන්නේ නැහැ නේ. ඒ කියන්නේ මේක උඩින් වතුර යනවා කියලා කියන්නේ නේ. ඈ බා මේක උඩින් වතුර යනවාද එතකොට? ඒකනේ. කියන්නේ මේ ගල් ටික ඔක්කොම වැහෙන්න උඩින් වතුර එනවා. දොරවල් දෙකයිනේ සුදු ඇරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ වෙනකොට ගොඩාක් රෑ වෙලා තියෙන්නේ. අපිට ඉක්මනට නාගෙන යන්න ඕන වුණා. ගොඩක් රෑ වෙන්න කලින් මේ ඒ නිසා ඉතින් මෙතනින් වීඩියෝ එක නවත්තනවා. ඒ වගේම තමයි මේ වෙනකම් වීඩියෝ එක බලපු හැමෝටම thank you. අපිව subscribe කරන්න අනිවාර්යයෙන්ම like එකක් දාලා ඔයාලගේ අදහස් comment කරගෙන යන්න. රාජාංගනේ වැව කියන්නේ ඉතින් ගොඩාක් ලස්සන වැවක්. මේ ගොඩක් දුර කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඉතින් ඔන්න ඔයාලට chance එකක් තියෙනවා මේ ලස්සන වැව බලන්න එන්න. ඒ වගේම තමයි මේ අනුරාධපුරේ යන කෙනෙක් ඉන්නවා නම් ජයශ්‍රී මහ බෝධිය වඳින්න වගේ රුණෑගල පැත්තේ ඉඳන් එනකොට තඹුත්තේගමින් හැරිලා විනාඩි 15ක් 20ක් වගේ ඉන්න තියෙනවා ඔයාලට මේ වැව බලන්න. ඕන කෙනෙක්ගෙන් ආපුවාම කියනවා නැත්නම් ලොකේෂන් දාගෙන ඉන්නත් පුළුවන්. ඉතින් අනුරාධපුරේ ඇවිල්ලා යන ගමන් අනිවාර්යයෙන්ම මේ වැවටත් ඇවිල්ලා අපේ ගමේ වැව හරිම ලස්සනයි. කැම වේලක් කාලා හොඳට ඉඳගෙන ඉඳලා වැව නරඹලා යන්න කියලා ඉතින් අපි ඉල්ලනවා. මොකද අපි කැමති රාජාංගනයටත් ගොඩක් මිනිස්සු ට්‍රැවල් කරන්න මේ හැම දෙයකටම එනවට අපිත් කැමති. එතකොට අපේ ගමේ මිනිස්සුත් දියුණු වෙනවා. ඉතින් අපේ රාජාංගනයේ වැවත් ප්‍රසිද්ධ වෙනවා. ඒ වගේ ඉතින් ලස්සන වැවක්. හැමෝම එන්න අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි subscribe 18 කියන්නේ 18ට කලින් 500ට ලං වෙලා ඉන්නේ. 400 ගණක් මට මතක මම අවසානට බලනකොට. අපි දිගටම දැන් වීඩියෝ දානනම් ඉස්සරහට ගොඩක් බිසි මේ දවස්වල මේ අවුරුද්දේ අලුත් වැඩ ගොඩක් පටන් ගත්තා. ඉතින් ඒවත් එක ටිකක් බිසි වෙලා ඉන්න ගමන් තමයි වීඩියෝ එකක්